මේක තුනක් පුළුවන් නේ. මේක නෝ. මේක තියෙන්නේ මේ බෙඩ් එක. ආල දාගන්න. පොම්ප් එක ගත්තේ නෑ. ෆෝන් එක වැටේද? විශේෂ පොම්ප් එක ගත්තේ නෑ. පොම්ප් එක තියෙනවා මං හිතාගත්තා. ඔයාග දෙකක් තියෙනවා. ඈ? මොකද ඔළුවේ තියෙන්නේ? ඒ පුටු ටික එහෙම දාගත්තද? ෆයර් එකට ගහන පොම්ප් එකක් තියෙනවා. ආ තඩියලක තියෙනවා. වැඩනේ? හා? පොම්ප් එක වැඩනේ? හා? වැඩනේ? මොනකද? බෙඩ් එකට ගහන පොම්ප් එක. අර මේ විතර කොඩි එක තියෙනවා. ඔය වැඩනේ? ඒකට වැඩේ තියෙන්නේ. බැලුවේ නෑ. ටෙන්ට් මේ පොම්ප් එක තියෙනවා. පොම්ප් එක කියන්නේ මේ කොඩි මේක තියෙනවා. විශාල අපේ පොම්ප් එක ආගේ එහෙද? ඔකනේ. අපි යනවා විතර කොහොමද පාරේ. අපි දැන් යන්නේ. ආ ඕක තමයි. පුටුවක් ගන්න යන්න ඕන පුටු තියනවද බං? හා? පුටු කීයක් තියෙනවද? පුටු හතරක් තියෙනවා මගේ එකේ. මේ පුටු ටික ගණන් කරන්න ඕනේ. පුටින් තරම් කරගත්තරම් හරි. ඔය ෆෝන් එක වැටේ. හරි බලන් පුටු කීයක් තියෙනවද? 6යි. නමු ගෙනාවුකෝ. දිලිය කියලා මොකද දෙයක් ආ දිලේ තුනක් කොහෙද තියෙනවද දිලේ එක? කීයක් ඕනද ඔක්කොම? පුටු 6ක් තියෙනවා දැනට. දිලිය එකත් එක්ක? නෑ තනියගේ වගේ 6ක් තියෙනවා. ආයේ දිලියට කොල්ල දිලි බලන්න. තියෙන පොටු ටික ඔක්කොම දාගන්න මම නැත්තම් මේ පුටුවල ඉන්න බෑ දාගන්න මොකද? ඔය පුටු මොකුත් දෙන්නේ නෑ දානවා. නෑ මේව නම් මට ප්‍රශ්නයක් නෑ මේක කැඩලා තියෙනවා. එන අර ඉඩ තියෙන එකකට දානවා. බලන්න. හැබැයි දිලිය ටිකකුත් තුනක්. ඒක තමයි අරන් එයිනේ. තියනවා නම් උඩට අරන් ගිහලා බලමු මෙතන. ආන්සර් එක. විතරක් දන්නේ නැහැ. මේ මොනවද? නෑ නෑ එනක මම මේ වාහනයක් දෙවුණා. ආ ඉස්කේර දා. කරන්නේ නෑ මේ. පින්ස්ලේ බෑ කියන අරගෙන දෙන්න දාන්න. ඉස්කේර දා. අයිස් ගන්න ඕනේ දැන් ෂෙඩ් එකට දාලා. අයිස් ටික කරා මස් ටික දාලා මේ පොඩි එකකට දාන්න. ආගත්තා. ඔව්. අගත්තද දුෂා? අනිවාර්යෙන් මොනවාද අමතක වෙලා යන්නේ පුතා. ඔක්කොම මස් ටික විතරයි ගන්න ඕන. ඔයා ගිහලා ගන්නකො දාගන්න ඕනේ. නෑ නෑ අනිත් පැත්තට යන්න. මෙහෙට. ඔව් ෆ්‍රීඩේ වන්දනේ ෆ්‍රීඩේ ළඟ කොහෙන්ද යන්නද? හරි ෆ්‍රීඩේ යනවා. ආ ඉතින් මෙහෙම ගිහලා අරගෙන යන්න. නැත්තම් මෙතනින් පෙන්නයි යන්න. රවර් රෝඩ් එකෙන් පෙන්න සවරක් එක. පිටිපස්සේ. ඊළඟ අඟුල එකම බලවා ආන්නේ. ආයි වාහනේ ඔක්කොම කරගන්න ඕනේ. අදලා ගිහින්. අර කව්. බලමු අරුගේ පුටුව තියෙනවා. තියෙනවා දැන්. ආ තමයි. ආසල් ළමයි දන්නවලු ඒත් අනිවාර්යෙන් අර තියෙනවා කියලා. අපිට සම්මාන කරනවා තාම කොහොම ළඟයි. අයියෝ අයියෝ යම්මාරු. ඒ මොකද ලොක් කියලා තිබ්බා? මේක මේ ඩිෆ්ලොක් අපි රෝබ් පට්ටාද. ටික කාඩ් නම්. උතර මේ දෙක අල්ලලා හිටන හොඳ. දාන්න ටූල් එක තියෙනවද? තියෙන පිළිවෙස්. ඩිප්ලොක් මැනුවල් එන්නේ නේ. මේ කොහොමද? අතින් ලොක් කරන්න. ඉතින් පෙජරෝ එකෙත් ඉන්නේ නේද?
පෙජරෝ වල පරණ ලෑන්ඩ් ක්‍රූසර් වල ඔක්කොම තියෙන්නේ මැනුවල් අතින් දාන්න ඕනේ. අලුත් ඒවා නෑ මේ අලුත් ඒවල. මේකේ මාරි ට්වින් ලොක්ස් නෑ රිය විතරයිනේ. ආයි ට්වින් නේ. ලෝ දාලා ලොක් කරන්න. දැම්මාම වාහනේ ගිහින් යන්නේ. පොත් දෙක එකට කරගන්නේ. ලොක්ෙන් ග්‍රෑන්ඩ් ජාමි මේ කොහේ හරි එකදී මෙහෙම ගිහිල්ලා ටයරයක් ඉස්සෙනවනේ. ඉස්සෙනාම ඒකේ පවර් එක කට් ඔෆ් කරලා අනිත් ටයරයට ට්‍රාන්ස්ෆර් කරනවා. දැන් උලම් බස්සනවා. බස්සන්න ඕනේ නැති බලමු ගිහිල්ලා. බැස්සුවොත් අර ගැස්සෙන ගතිය අඩු වෙනවා. ඕන නැති වෙයි. ඕනනම් 20ට බස්සමු. 20 අවුල කවුද ඇඩ්වෙන්චර් එක ගන්නවද එක්ක? මම එනකම් ඔක්කොම බිනෝදේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික දුන්නා. නවදේ වාගෙන නගිනවලු. නවදේ වාගෙන නගිනවලු. යාවද කවන්න ඌට ඉතින් පාඩුවේ ගියයි. ඉඳාගෙන යන්න පුළුවන් නැද්ද? ඉතින් හොල්ලන්න නේද වස්සන්නේ. තියෙනවා පෙට්ටි. තමෝ පොඩි අය එහෙම අල්ලන්න මොකද ආවේ නෑනේ. හා? කීස්ලි නෙවෙයි ඉන්නේ අපරාධික වෙන්නේ. යන්නේ නේද? යා මෙතන මෙතන විවද. මොකද්ද? අම්මා. අපේ කාර්යයන් එක බලාගෙන මේ පොදම දුන්නා. ඒ වගේ ඔෆ් රෝඩ් සපත්තු දෙකද? උලම් බස්සන. අරව කපන්නේ කට්ටරෙත් තියෙනවා. ඉස්සර දාන්න. ඒක නිකන් බහිනවද? ඔව් මේක මචං මේ අවශ්‍ය ප්‍රමාණය කරකවලා දාලා උඹෙන් පස්සේ ටයර් හතරට හතරක් වෙනවා. බස් ස්ටොප් දැන් හුලං ගහන පොම්පේ තියනවාද කියලා ඉස්සෙල්ලාම බලන්න. එමුවා ටයර් හතරට දාගෙන ගියා. හතරෙන් පුෂ් කරලා බලන්න. ඒක වටිනා රෝඩ් එකකට ගන්න. හතකට කියන්නේ එක එක බස්සන්න ඕනේ. හතරක් තියලා. ඒ කියන බලන්න. ෆොටෝයක් ගන්නවා. ෆොටෝයක් ගමු එතනට ගිහලා ට්‍රැක් කරලා දාන්න කරා. ඊට පස්සේ දෙවෙනිය ඒක අර පළවෙනි ගේම ලොකුට වදින්නේ. වැක්කේ අරු මට පෙන්නේ කින්ස් තියා. මොනවාද? යා ඒ ඔතනක මෙදින්ග. එතකොට යන්නේ. හරිද උඩ? සේව් කරද්දි ගන්න පුළුවන්. ඉතින් ටික කට්ටයක් පොඩ්ඩ ගත්තාම මේකෙදි වීඩියෝ කරන්න ඇවල ඉඳලා. බිනෝජ් ඔහොම නෙමෙයි පස්සට ගිහලා චුට්ටක් මෙහෙම කරලා ගන්න ඕනේ. චුට්ටක් ගැප් එකක් තියන්න.
පැත්තට කරකෝ ගන්න. වාහනේ කැරගෙනවා දැන් ඔහම ගත්තා. හෑන්ඩ් බ්‍රේක් ඇදලා තියෙන්නේ. ඒ වාහනේ හැර වෙනවා මෙහෙට. මගේද? තියෙන ඇන්ගල් එකට. බලන්න පොඩ්ඩයි ඕනේ. නිව්ට්‍රල් කරන්න. ගලක්තියක් තියෙන්නේ. ඔයා මේ යන්තම් එක්සෙට් කරන්න ඕනේ හොඳේ. හරිද? මොකුත් නෑ නිකන් රිවර්ස් එක දාලා හිමීට එක්සෙට් කරන්න. වාහනේ කරගෙනවද දැන් හොඳේ? නෑ එම සෙට් කරන්නේ නෑ. මම අද ඉර වෙලා ඉන්නේ. ඕ කොට එන්න. එන්නේ මේ ගලක් මේ පිටි මේ ගලක් පිටිපස්ස රෝදෙට තියන්න ඕන. Sorry, yes, Sena. Cheers. Yes. Kamu kapan dulu? Sebelum minum kayak gitu, no? Sebelum cok kerana. Demes kita demes. Hari apa dek kira apa? Oh, body එකක් තියෙනවා. ඒකක් කෝ ගහලා වාහනේද? කවුද මේ? Wow. දැන් මේකත් දාපන්. අපේ මූට පහකට ගියාද කොහෙද? ආ? පඩේ මුගි. පඩේ මුගි කියලා. කීන් ලීටද? ලස්සිද? ඒක නම් ගියා.
පරිය මොකද වෙන්නේ ඉතින් උතන? සුදු රුණු වෙනවා මම මේ ඉන්න මම බල්ලා දෙන්නම් මල්ලි. අද අපේ කුස්සියේ මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. මෙන්න මෙතන King Silog එක. උණු පපනවා. මේ දුරුකුත් තියාගෙන යොදා ගන්න නැහැ කිසිම ආකාරයකින්. එතන ඉන්නවා. සයිඩ් එක මෙතනින් ගත්තොත් ඉතින් මොකද්ද මේ අයිටම් එක කොළ පාරට තින්නේ? Oh shit. කවුරුත් නැහැ ඇතුලේ. අවුලක් නැහැ. මේ බාත්රූම් ඇතුළේ පොඩ්ඩක් යන්න කොහොම? ඇතුළේ එක්කෙනෙක් ඉන්නවා ඒකයි. නේ පොඩියේ ඇතුළේ ඉන්නවා එක්කෙනෙක් ඈ. ඒ යන්න එපා. ඇතුළට යන්න එපා එක්කෙනෙක් ඉන්නවා. වැසිකිලි ඇදුවා. එල්ලගිරි මෙතනින් දැන් අපි කරන්නේ මෙතනින් කනවා මුලින්ම ඈ. දැන් මෙතන මේ අපි තරියා දැන් මේ හදන එක අපි මුලින්ම කනවා. හරිද? කාලා මචං අතන තමයි තින්නේ අපි යනවා টয়ලට් එක. ඒ තින්නේ ඒක. ගඟ ළඟ නැත්තම් ගඟක් තියෙනවා ඉතින් ඔන්න හොද ගන්න පුළුවන් ගිහිල්ලා. තම ඉන්නවා අපේ සමෝ මල්ලි ෂා ඉන්නවා. සමෝ අඬනවා. සමෝ මේකට පොඩ්ඩක් බලන්න. මොකටද ගෙදර මතක් කියලා. නංගි මතක් කියලා. ඒගොල්ලෝ බියර් එකක් දැන් බියර් ගගහ තමයි වැඩි කරන්නේ ඒගොල්ලෝ. ඉතින් මොකද හිතන්නවා? මම හිතන්නේ මේක ඉතාමත් අලංකාර ස්ථානයක්. රැට පොඩි ස්විම් එකක් දාමුනේ මෙතන. ඔව් රැට. පොඩි ඒ මොකද මං කරන්න අර? මං කරුල වෙනකන් ඉන්නේ. මොකද මේ නාන්න ඇඳුම් ගෙනාගෙන ඇඳුම් නැතුව තමයි නාන්න වෙන්නේ. මං එළිය බහිනකන් ඉන්නේ. වා මොකද හිතන්නේ? මේ තමයි අපේ টয়ලට් බාස්. ඒක දාන්න බෑ නේද? එන්න පෙන්නන්න මේ තමයි බෙටි දාන බෙටිගුල. මේක තමයි අපි. ආවෙන් බෑග් එක දාලා බෙට්ට දැම්මා. ඔව්. බෑග් එක සීල් කරලා අම්මට කොහොමද টয়ලට් එක. මේක කොහොමද අපි පැයට අපි කියන්නේ කොහොමද අපිට රෙන්ට් එකට යන්න දෙන්නේ? ඩොලර් 5යි නේද? බෙටි දැම්මොත් 5යි. බෙට්ටයි චූයි පොඩ්ඩක් කියලා 10යි. චූ විතරක් දැම්මොත් දෙක. මේ තින් අපි දරට දාන ඒවා. ක්‍රිකට් බැට් තමයි දාන්නේ දරට. ක්‍රිකට් යාළු ටිකක් තමයි ආවේ. මේ ක්‍රිකට් බොරු බොරු මීවා මීවා නැත්තා ඒ මොස්ටර් මේ හතරක් බිල වෙන්නේ රැට ඔක්කොම ගහනවා මේ ඒවා අද ෂොට් එකක් දාමු මේ රැට අර ගෑස් ටික. මේ ලග්ගයයි රැට බඩු වැඩ කරද්දි ගියෙත් දන්නේ අප මගේ වියස් එක ගැව්වා දවස් මේ තමයි අපේ ලක්ෂිත හදපු පජි ගන්නේ. එන්න. සොපිරේට හදලා දුන්නේ. තරියා චිකන් හොද්ද රහ පාටයි. වැඩෙත් තමයි ඉතින් තරියා නම් වැඩෙත් තමයි. එනවා මේ අපේ ෂෙෆ් තරින්දු. ඔක්කොම ඉව තනියම අම්මලා මේ පරිප්පුව තුන පහක් නෑ මුකුත් නෑ හැබැයි බඩු නෑ තුරපා දාලා තියෙන්නේ මේ බත් එක පෙන්නන්න ඕන බත් එක හොට්ටයි බත් එක බත් බිරි නෑ මුකුත් නෑ අම්මට ඇට්ට ගුණා වෙලා තියෙන ඇට්ට ගුණා පිරියා සුපිරියා දන්සල ඇරලා තියෙන්නේ දන්සල එන්න කන්න ගංගලක දන්සල ලක්ෂි තමයි
බට දුසා මේ ඉන්නවා අපේ බට දුසා. මේ වලු ටිකක් කෑවා වලු ටික. වලු වේ. යා. කූරු යවන්නේ කූරු වලු නෑ කූරු යන්නේ. ඒ වලු යවන්න බැරිද කාටද? මේ දුසා කූරු යවනවා වලු යවන්න කිව්වා. උඩේ ඔය තරක් ඉන්න කොහොමද? කම්. මේ තමයි අපේ කවුද මේ අපේ මේ අමු මස් තියෙනවා. අමු මස්. වඩා ලක්ෂිත වඩා අමුමක් මොකද අන්තිමේටම එක්කෙනාට චිකන් නැහැ. නෑ ඉතින් පෝකුත් කැපි මේකට තියෙන්නේ. පේනවනේ. මං හැදුවා. මේක හිතුව? ඔව්. හලෝ. හරි මොකෝ වෙන්නේ? නින්දක් ගියා හරි. සමාන් තියනවද? මේ මොනවද තියෙන්නේ මේකේ? ඕකේ. ඔක දැන් වතුර දෙයක් හොඳට බහිනවා. මං උයන්නම් ඔයා බ්‍රේක් එක ගන්න. ඔව් මං උයන්නම්. ගිනි මැලේ ගාම දුසා සීතලයි. හරිද ඒක? වෙන්නේ. ආන්න නියම ගාන හොඳේ දැන් නා. දැන් නියම ගන්න. මා. අපි හරි ගෙදර ගෙන මේ උඩර නැගලා මොකද කරන්නේ? නැගලා බෑ වැඩි හොල්ලන්න බෑ. අතවා කතාවක් කියන්න මට පන්නේ දාන්න. කතාවද? අන්දෙන්ට වගේ පුරියට ඇකිල ගන්න ඕනේ ඉඳගෙන ඉන්න ඕනේ. ඒ උඹ නිදාගත්තේ නැද්ද? මම නිදාගත්ත එක නිින්ද කියන හැරෙමුවා. පොඩ්ඩක් එක්කුණා. අයි බං කොයි ඉඳලා නිදාගන්නේ නැහනේ. ඔඩේ චේසා චේසා. අගස්තිලා අද පාඩේද? අදත් පාඩි. ශාන්ත කොයි හරි එදා අපේ ටූර්නමන්ට් එකේ ගෙනල්ලා ඇත්තේ මේ මේ දරිදෝයි වගේ ෂොට් එක නේ මේ කාගේද මේක පුටුවේ තියෙන්නේ සෙවනක් සේ ඔබට සෙවන සතන්නම් ලඳුනි මද පවනක් සේ ඔබට සිසිල සදන්නම් ලඳුනි දුග සෙවනක් සේ ඔබට සෙවන සතන්නම් ලඳුනි මද පවනක් සේ ඔබට Lucinada.
තනි වේවි එක්තැන්ගේ තනි Nice, 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 nice. ඒ කිංස්ලි ෂෝ එකේ ඉවරද මම අර කොටේ උඩ හිටපු ඒ කෝබා කින්ස්ලි කිංස්ලි ෂෝ එක කොබ ඔය කිංස්ලි කො Kingsley happen. ආ කින්ස්ලි ඉන්නවා අම්මට අද කොටේ උඩ නටනවා නෑ. දුෂායේ තරදුවගේ සින්දුවක් ගාව. මොකද්ද ප්‍රියා නෑ හරි ඔයා ගියා හරිද දීලා විලාසිකව නාබර වයසේ වින්තියෙත් ඇඳෙනවා ආත් ඔප්මාලි එකතු කරගෙන පරණ බඩු කෑලි දිලෙන සියු මැලියකඩ මනමාලි දුටිනි මලකඩ කර ගැටම වේලි කැලේ වැද්දගේ යකඩ මනමාලි එකතු කරගෙන පරණ බඩු කෑලි දිලෙන සියු මැලියකඩ මනමාලි දුටිනි මලකඩ කර ගැටම වේලි කැලේ වැද්දගේ යකඩ මනමාලි සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බෝගී ඉතින්නේ විකුණන්න කොළඹට සියු මැලිම කෑලි අයියෝ ඒත් පොඩි අඬනවා මග බලන් ඇති ගෑනි ඇතුළෙම පඩ වෙනවා බං හුඟක් මල් ජාති කැලේ ඇතුළෙම පර වෙනවා බං හුඟක් මල් ජාති කැලේ ඇතුළෙම පර වෙනවා බං හුඟක් මල් මොකද ඉන්නේ ඈ